සරණයි. නාලාගිරි දමනය ගැන ඔබ අහලා තියෙනව නේද? නාලාගිරි හස්ති රාජයා රාකල කිහිපයක් බීලා මත් වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට රෞද්‍ර විලාසයෙන් එන විදිහත් භාග්‍යවතුන් වහන්සේ මිහි කත සනහා මහා මෛත්‍රියෙන් කරුණාවෙන් නාලාගිරි හස්ති රාජයා ඉදිරියට වඩින විදිහත් විද්‍යා චක්‍රවර්ති පඬිතුමා බුත්සරණ කෘතියේ සඳහන් කරනවා මේ විදිහට. ඈත දූලින් වැසී ගිය ඇත් රජේ මෑත සවනක් ගන බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජය. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙතිපරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබූ පයින් මහ පොළොව පලා පියන්නාක්සේ දිවෙන ඇත් රජය. මෑත එබූ පයින් මිහි කත සනහා වඩනා බුදුරජාණෝය. ඈත බැලුවන් අනේ කියන ඇත් රජය. මෑත බැලුවන් සාදු කියවන බුදුරජාණෝය. මේ කතාව අහනකොට බුදුරජාණන් වහන්සේ ගැන දැනෙන හැඟීම, භාග්‍යවතුන් වහන්සේගේ මහා මෛත්‍රිය කරුණාව පිළිබඳව දැනෙන හැඟීම මේ කෘතිය කියවනකොට අපට දැනුණු හැඟීම මහා ශ්‍රේෂ්ඨයි. අන්න ඒ නිසා ඔබටත් යම් පමණකට ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව මහා මෛත්‍රිය පිළිබඳව උතුම් හැඟීමක් ඇති කරවන්නයි මේ කොටස මේ විදිහට කියුවේ. තෙරුවන් සරණයි.